ඔන්න අවුරුදු 80ක් ඉන්න අම්බලමක් හම්බෙලා තියෙනවා. ඒකට කොහෙන් හෝ සංසාරේ කට්ටියක් එකතු වෙලා ඉන්නවා. ඒ අයගේ වැඩ කරලා නික්මිලා යනවා. ඒ ටිකට බලුකම් කරන්න එපා. ගෙනියන්න වෙන්නේ මතක තියාගන්න. ගෙනියන්න වෙන්නේ ඒ ටික. ඒ නිසා මේ පුළුල්ව හිතන්න මෝඩ වෙන්න එපා. ඒකයි කියන්නේ පින් කරපල්ලා කියලා. ඒකට මුතුගල බණ කියනවා කියලා කවුරු හරි කියනවනම් කියපු දෙයක්. මට ප්‍රශ්නයක් නැහැ. මගේ මොකුත් අඩු වෙන්නේ නැහැ. මම හොද්දට මනුස්ස ලෝකේ හම්බ කරපු මිනිහෙක්. පොඩ්ඩින් මිනිහගේ ඉඳන් රාජ මහා මාත්‍යවරු දක්වා ගණදුන කරන කෙනෙක්. හොඳ ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්. ඔය මිනිස්සු දඟලන ගොඩාක් දේවල් ලැබිච්ච කෙනෙක්. එහෙම වෙලත් මං කියනවා ඔයාලට. ඒ ඔක්කොම මෙහෙම කරද්දී අතාරින්න වෙනවා. දැන් මට කියන්නේ මෙහෙම ඔන්න ඔයාලා අනාගතේ හම්බ කරලා ගන්නවා පොල් වත්තක්. රබර් වත්තක් කියමු. මේ රබර් නෙදී. රබර් වත්තක් ගන්නවා අක්කර 20ක. දැන් කිරි කපනවා දාගෙන. කිරි කපලා ඔන්න විකුණ. ඉතින් එකෙන් හම්බ කරලා නරකනේ හොඳයි. හොඳ දෙයක් මම කියන්නේ. එකෙන් හම්බ කරලා ඒ වත්තත් අරගෙනම ගිහැකිද මැරෙද්දී නැත්තම් දරුවෙකුට හරි කාට හරි දෙන්න වෙනවා. ඒතර ඒ වත්ත කාගේද? දරුවාගේ. එයත් එහෙම පාවිච්චි කරලා එක්ක එක විකුණන්න පුළුවන්. ඒතර පවුලේ එකෙක්ගෙත් නෙමෙයි වෙන කෙනෙක්ගේ. ඌ පාවිච්චි කරලා ඒ වත්ත කෑලි කඩලා වෙන්දේසි කරන්න පුළුවන්. එතකොට ඒකට අයිතිකාරයෝ 10 දෙනෙක් විතර ඉන්නවා. ඒ අය උකස් කරනවා. පස්සේ කාලෙක තව අවුරුදු 200ක් 300ක් ගිහිල්ලා වෙන ජාතියක් අපේ රට ආක්‍රමණය කළොත් ඔය ඔක්කොම වතු ටික ඔක්කොම එකතු කරලා උන් තනි වතු හදන. එහෙමනේ දැන් මේ රටේ උනේ එහෙම. ඔය දරුවෝ දන්නේ නැති වුණාට. දැන් සුද්දාය කාලේදී ඒගොල්ලෝ කලේ මුළු ඔක්කොම එකතු කළා. එකතු කරලා ඔය තිබ්බෝ ඒ ජන්තල අරුන්ට මුන්ට ඔය හිටපු ඒ මේ රජයේ තනතුරු ගත්ත අයට බෙදුවා මෙහෙම. රජ කාලේ ඒගොල්ලෝ මෙහෙම කරනවා. රජ කාලේ ගම් පිටින් ගම්බර කියලා දෙනවා. මං කියන එක තේරෙනවද? දැන් ඔයාලා දැන් ඉන්නේ ඉඩම කී දෙනෙක් අතින් අත ආපු එකක්ද? නිකන් හිතන්නකෝ. මට එක දෙයක් කියන්න ඔයාලගේ කියලා තියෙන. එකක්වත් නැහැ. හැබැයි ඒ ඉඩම වෙනුවෙන් තමන්ගේ අම්මට අතක් ඉස්සුවා නම් ඒක ඉතිරි වෙනවා. ඒ ඉඩම වෙනුවෙන් එහා ගෙදර මිනිස්සුන්ට පෙත් සංඝ ගහ වද දුන්නා නම් ඒක ඉතිරි වෙනවා. හොද්දට බලන්න ළමයි අපි කවදා හරි දාලා යන දේවල් ගොඩක් වෙනුවෙන් දේවල් එකතු කරනවා. ඒ ටික අරන් යන්න. කිසිම භෞතික දෙයක් වෙනුවෙන් නරක මිනිහෙක් වෙන්න එපා. ඇයි? භෞතික දේ හැලෙනවා නරක ටික ගෙනියන්න වෙනවා. හරි භයානකයි මේක. මම මේ මෑතකත් මේ කල්පනා කරේ දැන් යුද්ධ එනවා. දැන් බලන්නකෝ දැන් යුක්‍රේන් වල එහෙම මේ මිනිස්සු මහන්සි වෙලා තියාගත්තු ගම්බිම් දැන් තියෙනවද? නැහැ. ඔක්කොම ඉවරයි. සමහරට ඒ හිතව පවුල් පිටින් ඉවරයි. දවල් වාහනයක් පදිනවා කියන්නේ ඉස්සරහට හොඳ වාහනයක් කරා. දැන් මගේ තියෙන වාහන තියෙන. මං හදිසියෙ මැරුණොත් ඒ වාහන පදින්නේ අපේ ළමයි පදින්නේ. ඒගොල්ලෝ ඒවට විකුණයිද උකස්තියද මන් දන්නේ නැහැ. මං කියන එක තේරෙනවද? ඔයාලගේ ඇහැ ගැන හිතන්න. දැන් ඔය තියෙන ඇහැ. ඔයාලගේ කියලා ඔයාලගේ ඇඟට ආදරේ වුණාට ඔයාලගේ ඇඟ ඔයාලට ආදරේ නෑ. ඒකනේ දවසක ඔය ඇඟ රැලි වැටින්නේ. ඔයාලා මාර්ගයමත් දෙන හැම නොවි තියන්නේ. හැබැයි ඔයාලා කියන දේ අහන්නේ. එයාගේ කන්ට්‍රෝල් එක එයා ගන්නවා. තේරෙනවද කියන්නේ? ඔය ඇස පවා ඔයාලගේ තියෙන ඇහැ පවා අතහැරලා ගිය දවසක දැන් අපි හිතමු ඔන්න ඊට පස්සේ ගිහලා ඉපදිනවා කුකුලෙක් කියලා. මම නිකන් කියන්නේ. ඒතර ඔයාලට පෙනීම දෙන්නේ මොන සතෙක්ගේ ඇස්ද? කුකුලෙක්ගේ ඇස්. ඒතර ඔය දරුවන්ට ඔය ඇස අයිති නෑ කියන එක තේරෙන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ ඇස් කුකුල් ඇස්. මේක සීරියස් ගන්න.
ඔයාලට කියලා ඉතිරි වෙන්නේ රැස් කරන ටික විතරයි. හරි දේවල් ටිකක් එකතු කරා. හරිද? ඔය දරුවෝ දැන් මේ ඉගෙන ගන්නව නේද? පුළුවන්ද? ඕකෙන් බේරන්න? ඈ? බෑ චූටි පහසුවක් දෙයි, මුදල් ටිකක් දෙයි පින් කරගන්න. ඒකවත් කරන්න නැති කාලකන්ණි නැද්ද? කොහේ යන්නද මන්ද? කොහේ යන්නද මන්ද? ඉතින් මන් දන්නේ දැන් සමහර මිනිස්සු ඉවක් බවක් නැතුව සල්ලි එකතු කරන්නේ. වියදම් නොකර මොනව කරන්නද බලන්නකො. අවසානයේ මොනව කරන්නද බලන්නකො. දැන් මට ඔය ගොඩ ගුරුවරු කියනනේ. ඔය මේ වාහන ගන්න අරවට මේවට වියදම් කරන්න එපා එකතු කරන්න. මොකටද? මොකද්ද බලාපොරොත්තුව? හෙට මැරුණොත් මොකොත් කරලා නැහැ. එහෙනම් මතක තියාගන්න මේ ඔක්කොම අතාරින්න වෙනවා. දැන් ඔයාලා ගෙවල් ගෙදර ඉන්න පස් දෙනෙක් ඉන්නවා කියමු අපිට. අම්මයි තාත්තයි ඔයාලයි සහෝදර සහෝදරියෝ දෙන්නයි. පහයි හතරයි අපි හිතමු. ඔය හතර දෙනා මැරෙන වෙලාවල් වල හිතන දේ හෝ ජීවත් වෙලා ඉන්න කාලේ කරපු දේ අනුව දැන් ඒ ගමන තීරණය වෙලා ඉවරයි ළමයි. ගොඩක් අයගේ. ඔයාලා හතර දෙනා කොච්චර ආදරෙන් හිටියත් මරණින් මතු හතර දෙනාම එකට එකතැන ඉන්නේ වෙනම පැති හතරකට විසි වෙනවා. තේරුණාද? වෙනම විසි වෙලා යනවා. ඉන් පස්සේ ওই යුනිටිය නෑ. ඊට පස්සේ වෙනත් අය හම්බෙන්නේ. මේක හරි පුදුම සහගත ගමනක්. මට මතක් වුණේ ඉස්සර අම්බලන් තියෙන්නේ. ඔය අම්බලමට එනවා කියනවා ළමයි රෑ හවස 6 වගේ වෙනකොට කට්ටිය එනවා කියනවා. ඒ ඇයි දුර බැහැර යන අය ළඟම අම්බලමට එනවා. ඇවිත් පහුවදා එළි වෙනකන් කවි කියනවා මොන හරි සුප් නන්නේ නේ කාලේ මොනවද තියෙන්නේ අර මේ කැඳ හදනවා කියනවා. අර මේ ආඩි හත් දෙනාගේ කැඳ හැලිය කියලා කතාව ආවේකෙන්. කැඳ හදනවා කියනවා. එහෙම මොනවද පස්පංගුව තම්බනවා කියනවා මොනම හරි කරනවා. ඒ ඉන්න අයටත් කන්න බොන්න දෙනවා සලක ගන්නවා. ඒ රැය ඒ අම්බලමේ පහන් කරලා උදේට තම තමන් ආපු ගමන් වලට යනවා. මට මතක් වුණේම ඔය දේ. ඔන්න අවුරුදු 80ක් ඉන්න අම්බලමක් හම්බෙලා තියෙනවා. ඒකට කොහෙන් හෝ සංසාරේ කට්ටියක් එකතු වෙලා ඉන්නවා. ඒ අයගේ වැඩ කරලා නික්මිලා යනවා. ඒ ටිකට බලුකම් කරන්න එපා. ගෙනියන්න වෙන්නේ ඒව ටික. මතක තියාගන්න. ගෙනියන්න වෙන්නේ ඒ ටික. ඒ නිසා මේ පුලුල්ව හිතන්න. මෝඩ වෙන්න එපා. ඒකයි කියන්නේ පින් කරපල්ලා කියලා. ඒකට මුතුගල බණ කියනවා කියලා කවුරු හරි කියනවනම් කියපු දෙයක්. මට ප්‍රශ්නයක් නැහැ. මගේ මොකුත් අඩු වෙන්නේ නැහැ. මම හොද්දට මනුස්ස ලෝකේ හම්බ කරපු මිනිහෙක්. පොඩි මිනිහගේ ඉඳන් රාජ මහා මාත්‍යවරු දක්වා ගණදුන කරන කෙනෙක්. හොඳ ප්‍රසිද්ධියක් තියෙන කෙනෙක්. ඔය මිනිස්සු දඟලන ගොඩාක් දේවල් ලැබිච්ච කෙනෙක්. එහෙම වෙලත් මං කියනවා ඔයාලට. ඒක ඔක්කොම මෙහෙම කරද්දී අතාරින්න වෙනවා. ගෙනියන ටික ලෑස්ති කරලා තියන්න ඔය වැඩ කරන අතරේ. නැත්තම් හිස්. මේ වගේ ඉතින් පුළුවන් මේ ඉන්න ටිකේ ගේමක් ගහ ගන්න. ඒ ටික හරියට කරන්න හැබැයි. දැන් මමත් ඔය කියන ගේම ගැහුවේ මේවා ටික හරියට කරලා තමයි. මේව අප්පිරියා කරන්න එපා. මේවට කෘතවේදී වෙන්න, තෑන්ක් කරන්න. මේ පොතක් පාඩම් කරලා පොත වහලා තියලා පොතට වඳින්න කමක් නැහැ කෘතවේදීත්වය වෙනුවෙන්. ගුරුවරු සිහි කරලා වඳින්න. Tamanට දෙයක් කරගන්න. ඔයාලගේ බලන්න දැන් ඔයාලගේ කලගෙඩිය ඔයාලගේ ආත්මේ හිස්ද කියලා. හිස් නම් මේකට පුරව ගන්න දේවල්. හරි? ඔක්කොම අතාරින්න ඕනද? ඒක තමයි ඇත්ත. ඔක්කොම අතාරින්න. දැන් ඔයාලට මේ කාලේ මම මේ කියප එක නිකමට හරි තේරුණා නම් ඒක ලොකු දෙයක්. මොකද තරුණ වෙනකොට තරුණ අයට එන ලොකුම ගැටලුව මට තව කල් තියෙනවනේ කියලා හිතෙන එක. මාර අපරාධයක් ඒක. හොඳ ජව සම්පන්නව පින් කරගන්න තියෙන කාලේ. රයිට්. අපි බලමු දැන් මේක එනවා.